මම මේ අපේ ගමේ සැලුන් එකට ආවා. ඔයාලා සමහරවිට දැකලා නැතුව ඇති මීට අවුරුදු 40කට 50කට විතර එපිට කොණ්ඩේ කපන්න රවුල කපන්න භාවිතා කරපු අවි ආයුධ. එහෙම නැත්නම් දැලිපිහිය, කතුර, මේ වතුර බෝතලේ මේ බලන්නකො මේ මෙන්න මේක ඔය මේ වගේව සාමාන්‍යයෙන් දැකලා නැතුව ඇති ඔයාලා. හරිද? එතකොට මේ ඒ බඩු තමයි තියෙන්නේ. බලන්න මට පොඩක් මේ ඔය අයියා පොඩක් කියන්නකො මේ මුලම තියෙන එක මොකද්ද? මේක තෙල් ගල. තෙල් ගල. ඊට පස්සේ ඔය තෙල් ගල මොකද කරන්නේ? මේ පිහිය මදින එක. දැලි පිහිය. දැලි. රයිට්. තව එකක් තියෙනවනේ. ඒකත් බන්න ගන්න. රයිට්. ඔන්න බලා ගන්න ළමයි ඔය සාමාන්‍ය පොඩි වයසේ ඉන්න ළමයි මේවා දැකලා නැහැ. මේ බලා ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරිද? රයිට්. ඒක හරි. එතකොට මේ පරණ පණාවක් තියෙනවා. එතකොට මේ පරණ කතුරු. මේවා මේ දැන් කතුරු නෙමෙයි. මේවා සෑහෙන පරණ අවුරුදු 30 40 ගිය කතුරු මේ. අරක පොඩක් ගලවලා අරක පොඩක් ගන්න බන්න වතුර අරක ගන්න මෙහාට පාත් කරන්න මේ මෙහාට පාත් කරන්න. රයිට්. ඕකේ වතුර පාර බිමට ගහන්නකෝ. රයිට්. ඔන්න පේනවනේ. ඔන්න ඉස්සර කාලේ රවුල කොණ්ඩේ කපලා අර දෙපැත්තේ සයිඩ් හදාගන්න මේකින් තමයි වතුර ගෑවේ. ඔය මේ අවුරුදු 50 පැනලානේ. අවුරුදු 50ක විතර පරණ එකක් තමයි මේක. හරි. එතකොට මේකත් පරණයි නේ? ඒකත් පරණයි නේ. හරි. ඒකත් පරණයි. එතකොට අපි දැන් මේ අර දැලිපිය ගන්න බලන්න. දැලිපිය මේ ගාන එක තියෙනවා. අපි ඒකත් බලමු. මෙන්න මේක තමයි මේ දැලිපියේ ගාන එක. මේ තියෙන්නේ ඕකේ ගාන්න බලන්න. ඔන්න ඕක තමයි ගාන්නේ. හරිද? ඔන්න මේකෙන් තමයි ගාන්නේ. ඔන්න බලා ගන්න. මේක පරණ බඩු. මේවා දැන් නෑ. ඇත්තරම අපිටත් මේ මෙතනින් පස්සේ බලා ගන්න වෙන්නේ නැහැ මේ වගේ. මේ ඔය තමයි රවුල කපන්න කලින් මේ දැලිපිහිය මෝහත් කරගන්න මෙන්න මේ පටියෙන්. ওই පටිය තමයි මේ. ඔන්න දැන් ඔහම 10-12 සැරයක් ඇතුළු වුණාට පස්සේ තමයි අතේ පොඩ්ඩක් අන්නේම එතකොට ඔන්න ඔහම තමයි පරණ කාලේ අපි රවුල කොණ්ඩේ කපපු විදිහ. මේ පුටුව මේ පුටුව අවුරුදු කීයක් විතර වෙනවද? 50කට වැඩි. අවුරුදු 50කට වැඩි. මේ කෑල්ල උස්සන්න බලන්න. මේ කෑල්ල ඉස්සෙනවනේ. උස්සන්න බලන්න. රයිට්. ඔන්න ඔය මේවා දැන් නෑ මේ ළමයිට කාටවත් බලා ගන්න නෑ මේ වගේ ඔය. මේ පරණ පුටුවක්. අවුරුදු 50ක විතර ගිය පුටුවක්. ඔය මේ පුටුව බලන්නකෝ. මෙහෙම ඒව බලන්න නෑ. කලාතුරකින් තමයි හම්බෙන්නේ. අරක ගන්නකොට සබන් මොකද සබන් එක? ඒක කොච්චර කාලෙ විතර වෙනවද? මේක BCC. ඔව්. කම්පැනියම මේ කම්පැනියත් මේකත් එන පරණ එකක්. ඒ හින්දා මේ මම මේ වීඩියෝ මේ වීඩියෝ එක මේ පොඩ්ඩක් කරේ දන්නේ නැති කට්ටියට පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. හින්දා මේ තියෙන්නේ දැලිපිහිය ඔය. මේ තියෙන්නේ බඩු. ඔය. රයිට්. හරි එහෙනම් කට්ටියටම thanks